හෙලෝ ගයිස් කොහොමද මම හිතුවාද ඔයාලට අලුත් දෙයක් කියලා දෙන්න කොහොමද හරියටම අපි ට්‍රේඩ් එකක් ගන්න සිග්නල් එකකට කියලා. හරි. මම ඒ නිසාම මේක කරන්නෙත් මොබයිල් ඩිවයිස් එකකින්මයි. අපි බලමු ගොඩක් අය මේක ට්‍රේඩ් කරන මොබයිල් ඩිවයිස් වලින් නේ. හින්දා අපි බලමු මොබයිල් ඩිවයිස් එකේ කොහොමද අපි හරියට ට්‍රේඩ් එකක් ගන්න කියලා. ඒ වගේම මම මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද මාටින්ගේල් එකකට හරියටම ට්‍රේඩ් එකක් ප්ලේස් කරගන්නේ කියලා. හරි. අපි එන වීඩියෝ එකට යමු. හරි මුලින්ම අපි කරගන්න ඕන දේ තමයි හරියට අපේ ටයිම් එක හරියට හදාගන්න ඕන. අපි හැම වෙලේම ගොඩක් වෙලාවට අපි ට්‍රේඩ් කරන්නේ 1 මිනිත් වලට. අපි සිග්නල් එක අපි හරියටම දානවා මොන ටයිම් ෆ්‍රේම් එකකද අපි ට්‍රේඩ් කරන්න කියන එක. ඊට පස්සේ අපි හරියට බැලන්ස් එක හදාගන්න ඕන. හරි මම ගත්තා ට්‍රේඩ් එකක්. බලමු අපි මේකට මොකද වෙන්නේ කියලා. මම මේකට ඉන්වෙස්ට් කරා $64ක්. මාටින්ගේල් කියන්නේ අපි මේ දැන් දාපු ට්‍රේඩ් එක අපි හිතන්නේ මේක අප් පැත්තට යයි කියලානේ. ඒ වුණාට වැරදිලා හරිය ඇත්තටම මේක ඩවුන් වුණොත් අපි එකපාරක් තව try කරනවා අපි ඇනලයිස් කරපු පැත්තටම යනවාද කියලා. ඒ කියන්නේ මේ ට්‍රේඩ් එක වැරදිලා හරිය අපි ලොස් වුණොත් අපි ඊළඟ එකට මේ දාපු ගාන ඩබල් කරලා දානවා. ඒකේ පොඩි රිස්ක් එකක් තියෙනවා. ඒ වුණාට අපිට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් නම් අපේ ඇනලයිස් වල තියෙන පවර්ෆුල් එකත් එක්ක ගොඩාක් වෙලාවට අපිට non MTG සිග්නල් තමයි අපි හැම වෙලේම දෙන්නේ. අපිට ඒ වුණාට මාටින්ගේල් යන්න වෙන අවස්ථා සමහරවිට තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අපි මේ තියෙන ගාන අපි ඩබල් කරලා දානවා. ලාස්ට් සෙකන්ඩ් දැක්කද මාකට් එක චේන්ජ් වුණා. හරි. මම ඒත් එකම ප්ලේස් කරගත්තා තව ට්‍රේඩ් දෙකක්. ඇත්තටම තුනක් ප්ලේස් වුණා. ඔයාලා මේ දාපු ගානෙන් ඇත්තටම දෙගුරු දැම්ම නම් හරි. මම මේවල් වීඩියෝ කරන හින්දා මෙහෙම හදිසිය කරන්නේ. එතකොට අනිත් වැදගත් දේ තමයි අපි කලින් කිව්වා වගේම අපි හැම වෙලේම කැපිටල් එකෙන් පොඩි ප්‍රමාණයක් තමයි එක ට්‍රේඩ් එකකට මේ දාන්න ඕන. මොකද නැත්නම් account wash වෙන්න පුළුවන්. බලමු මේ ට්‍රේඩ් එකට මොකද වෙන්නේ කියලා. හැම වෙලේම කැපිටල් එකෙන් 100ට එකක් දෙකක් දාන්න. එකක් ලොස් වුණොත් 100ට දෙකක් වගේ කැපිටල් එකෙන් දාන්න. හරි ඒ ට්‍රේඩ් එක වින් වෙන ගමන් තියෙන්නේ. හරි දැක්කනේ ඒ පැත්තටම අපි ට්‍රේඩ් එක ගත්තේ. අනිත් එක වැදගත්ම දේ තමයි මට කලින් කියන්න අමතකුණා. වැදගත්ම දේ තමයි අපි කැනල් එක පටන් ගද්දිම ට්‍රේඩ් එකට එන්න වෙන්න ඕන. සිග්නල් එක දීපු ගමන් හරියටම ට්‍රේඩ් එකට එන්න වෙන්න ඕන. ඒක තමයි හරිම විදිහ.